කොහෙන්ද සිසිර මේ අලුත් කමිසය? ලොකු නෝනා දුන්න මහත්තයාට අඳන්න කියලා. අද මගේ උපන්දිනේනේ. මහත්තයාට මතකයි. සුබ උපන්දිනයක් පුතා. Many happy returns of the day. Thank you. මිහිරි කොහොමද අද මෙතෙන්ට ආවේ? ඒක වෙනම කතාවක්. පස්සේ කියන්නම්කෝ. අපි ඉස්සෙල්ලම කේක් එක කපලා ඉමු. එහෙම හොඳයි. ඒ වුණාට සෙනග නෑනේ. ඒකනේ. හැබැයි එක්කෙනෙක් නම් ඉන්නවා. අපි යට කතා කරමු. ඒ කවුද? බලන්නකෝ. ගයන්ත එන්න ගයන්ත. සංදේශ් මේ ඉන්නේ ගයන්ත. ගයන්ත මේ ඉන්නේ සංදේශ්. පුදුම හඳුන්වල දෙයක් නේ. කවුද කින්ද මන්ද කියලා යමුකුත් නැහැ. Happy birthday. Thank you. සංදේශ් ගයන්ත සීනියර් ෆ්ලයිಯಿಂග් ඔෆිසර් කෙනෙක්. මං අඳුරගත්තෙත් ළඟදී වැඩි විස්තර පසු. හැබැයි ඔයාගෙන නම් මං ගයන්තට කියලා තියෙන්නේ. එහෙනම් දැන් අපි කේක් එක කපමුනේ. ඒක හොඳයි. Right. සිසිර. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Sandesh. Happy birthday to you. දැන් ඉතින් කට්ටිය එකතු වෙලා කෑම ටිකක් කමු. අම්මා මට හොරෙන් ඔක්කොම ලෑසි කරලා. අම්මා හොරෙන් කරපු දේවල් ඔක්කොම තාම පුතාට කියලා නෑ වගේ මං හිතන්නේ. ඒ මොනවද? දැන් ඉතින් නොකියත් බෑනේ. ඔන්න මම පුතාගේ මෙහෙ ඉන්න හොඳම යාළුවෝ කීප දෙනෙකුට එන්න කිව්ව රැට කෑමට. ජගත්ලට සමිත්ලට එහෙම. ඒගොල්ලෝ හරිම ආසාවෙන් ආරාධනාව පිළිගත්තා. අම්මා මාර ස්මාර්ට් නේ. පුතා දැන් දෙක දන්නේ. මිහිරලා තෙනවා නේද? මගේ මූණ දිහා බලන්න එපා. ගයන්ත පුතත් එක්ක එන්න ඕනේ. ගයන්ත එදා අපේ අම්මල තාත්තල ගත්ත තීරණයම තමයි මෙදා නතාෂගේ අම්මල තාත්තල ගත්තේ. ඒකේ වැරද්දක් මට කියන්න බෑ. ඒ දෙමව්පියෝ තමන්ගේ දරුවන් ගැන හිතන විදිය. නතාෂා ගැන මට තාම දුකයි. ඔයා හින්දා කැඩලා තිබුණ මගේ හිත හැදුවේ නතාෂා. මං ඒ දවස්වල හරි සන්තෝෂෙන් හිටියේ. ඒත් මට සිද්ධ වෙච්ච දේත් එක්ක ඒ ඔක්කොම වෙනස් වුණා. ගයන්තත් හොඳ කෙනෙක් විත්තිය පේනවා. කොහොමද ඔයාට ගයන්තව හම්බ වුණේ?
මන් දවසක් පන්සලක බණහන්න ගිය වෙලාවක තමයි ගයන්තව මුලින්ම දැක්කේ. එහෙනම් හොඳ තැනකදින මුලින්ම ගයන්තව දැකලා තියෙන්නේ.